විචල්ල එක පැත්තකට විතරයි තියෙන්නේ. මේක AC මොනවාද? ප්‍රත්‍යාවර්ත. මේවා ප්‍රත්‍යාවර්ත ධාරා හෝ වර්ත්‍යාවර්ත වෝල්ටේජ. අයියෝ VOI වෝල්ටේජ හෝ ධාරා. විචල්ල සර්. මෙහෙම වුණා නම් මේක වෝල්ටේජතාව සහ කාලය අතර ඇඳනම් මෙතන තියෙන්නේ නිත්‍ය සරල ධාරාව. නිත්‍ය සරල ධාරාව. මේව නිත්‍ය සරල ධාරාව. කාර් බැටරි එකකින් ඒ වගේ ලෙක්ලාජ් කෝෂ වලින් අපිට හම්බෙන්නේ අපි ඉස්කෝලේදී ධාරා විද්‍යුත් පාඩමේදී ගොඩක් වෙලාවට කරන්නේ සරල ධාරා. ඒක ප්‍රත්‍යාවර්ත ධාරා, විචල්්‍ය සරල ධාරා, හරිද? විචල්්‍ය සරල ධාරා මෙතන විචල්්‍ය සරල ධාරා හෝ වෝල්ටේජ. ඊට පස්සේ මේකේ නිත්‍ය සරල ධාරා හෝ නිත්‍ය වෝල්ටේජ. හරි. එතකොට මේකට අනිවාර්යයෙන්ම ප්‍රතිනාමකයේ ක්‍රියාත්මක වෙන්නේ ප්‍රත්‍යාවර්ත වෝල්ටේජ හමුවේ. ප්‍රත්‍යාවර්ත වෝල්ටේජ හමුවේ. එතකොට මේකේ ලබන දෙන එකට අපි කියනවා ප්‍රාථමික දංගරය. ඒකේ ලබා ගන්න එකට අපි කියනවා ද්විතීයික දංගරය කියලා. එතකොට ප්‍රත්‍යාවර්තයේ අපි වෝල්ටේජ දාවට VP දානවා. මේකේ තියෙන ටර්න්ස් ගන්නට NP දානවා. මේක යන ධාරාවට IP දානවා. එතකොට මේකෙදි සෙකන්ඩරි එක ද්විතීයික. ඒක නිසා මේකෙදි වෝල්ටේජ VS කියලා දානවා. මේකේ NS කියලා දානවා. මේකේ IS කියලා දානවා. ධාරාව. වෝල්ටේජ VP VS පිළිවෙලින් NP NS IP IS. එහෙනම් මේක මුද්‍ර යකඩ මාධ්‍යක උතලා තියෙන්නේ. ඒ කියන්නේ මේකේ ඇතිවන චුම්බක ශේෂ්ත්‍රය ප්‍රාථමික හරහා ඇති වෙන එක ද්විතීයික හරහා බන්ධනය වෙන්න තමයි අපි මේ විදිහට දාලා තියෙන්නේ. ඒ තහඩු එක මත එක මේ කියන්නේ නැතුව කුට්ටි විදිහට තියන්නේ නැතුව එක මත එක දාලා තියෙනවා. ඒ කියන්නේ සුලි ධාරා වැඩවත් කළා. ඒ කියන්නේ ජූල් තාපේ වළක්වන්න ඒ විදිහ හේතු. එතකොට මෙතනින් ඔයාලට පුළුවන් මේක මත ලැබෙන VP බෙදීම VS සමානයි NP බෙදීම NS කියන එක මේක ඔප්පු කරලා පෙන්නන්න පුළුවන්. වෝල්ටේජ අතර අනුපාත සමානයි කියලා පොටවල් ගන්න අතර අනුපාතයට. ඒ වගේම මේක 100% කාර්යක්ෂම නම් VPIP සමානයි ප්‍රාථමික තුලින් උත්සර්ජන ක්ෂමතාවය ද්විතීයික තුලින් උත්සර්ජන ක්ෂමතාවයට සමානයි. VPIP සමානයි VSIS. අවුරුදු ගාණක් ওই ප්‍රශ්න දීලා තියෙනවා. මෑත කාලේ උනත් දීලා තියෙනවා. මේ බලන්න මේක දීලා තියෙන්නේ 1980යි. ඉතින් බලන්නකො දීලා තියෙන එක VP බෙදීම VS සමානයි NP බෙදීම NS. ඒතකොට VP වලගේ දීලා තියෙනවා 110යි කියලා. ඒතර VS වලගේ අපි දන්නේ නැහැ. නමුත් අපිට ටර්න්ස් ගන්න අතර අනුපාතය දීලා තියෙනවා. මේක 10යි කියලා දීලා තියෙනවා. මේක 50යි කියලා දීලා තියෙනවා. එතකොට සුළු වෙනවා. එතකොට එනවා VS වලගේ 550යි V කියලා. එහෙනම් VPIP සමාන VSIS. එතකොට අපි VS වලගේ හොයාගත්තා. එතකොට VP වලගේ අපි දැන් දන්නවා 110යි කියලා. IP වලගේ දීලා තියෙනවා 5යි කියලා. VS වලගේ අපි හොයාගත්තා 550යි කියලා. වැඩි කරා. IS වලගේ එතකොට අපිට එනවා ඇම්පියර් 1යි කියලා. මොකද කරේ VPIP සමාන VS 100% කාර්යක්ෂම නම් ජූල් තාපයේ විදියට මේ තාපය හනි නොවේන.